හතර ගොල්ලොම්ම ගෙන්නවා VC එකට හරිද ගෙනල්ලා ඉස්සෙල්ලාම ආවේ සුප්‍රීම් හරිද මේ මට ඊට කලින් දවසේ රෑව PD ගේ මොකක් හරි වෙලා මේ මං හිටියේ නෑද හරිද පිෂන් බස් එකේ කේස් එකක් වෙලා එතන වීඩියෝ වගේක් මට කට්ටිය POV පෙන්නුවා කට්ටියගෙන් ලියෝන්ලගෙත් මම බැලුවා ඒගොල්ලොන්ගෙත් බැලුවා ඔක්කොගෙම බැලුවා හරිද ඒක OC chat එකේ බං කලින් රූල්ස් එකක් අපි දාලා කියලා තියෙනවනේ මං ඔය එක එක්කෙනාට වෙන වෙනම ගෙන්නලා බං හැමදේම කියලා යවලා තියෙන සිටි එක ඇතුළට හරිද ඒ කරලා තියද්දිත් OC chat එකේ කුණුහරුපෙන් බැනලා එතන මේ වෙලා ක්ලම්සිලා හරිද වෙන කවුරුත් නෙමෙයි අර ලියෝන්ලා නෙමෙයි ක්ලම්සිලා OC chat එකේ කුණුහරුපෙන් බැනලා මේ වෙලා එතන අවුලක් ගිහින් තියෙනවා ඊට පස්සේ එතන තව ඇත්තටම ලේඩි කැරක්ටර්ස් කරන කෙල්ලෝ දෙන්නෙක් ඉඳලා තියෙනවා උන් ගාවට ඇවිල්ලත් කුණුහරුපෙන් බැනලා ගිහිල්ලා තියෙනවා ක්ලම්සි හරිද ඊට පස්සේ ඉක්ලිප්ස් එකේ මොනවාද කියන්නේ ලෙක්චරර්ස්ලා ඉන්නවා කියලා එතන OCIC පටලගෙන එතන සුප්‍රීම් බැනලා තිනවා හරිද ඉතින් දැන් ওই ටික ආපහු මතක් කරන්න තමයි මම බං VC එකට ඔය හතර ගොල්ලොම ගෙන්නුවේ හරිද ගෙනල්ලා බනින්න කරන්න මුකුත් නෙමෙයි ක්ලම්සි මේ කවුද මේ සරා හිටියේ හරිද ජස්ට් නෝමල් කතා කර කර අපි හිටියේ ඒ අම්මා එතන හිටියා අපේ කසුන් සංජය හිටියා රැග්නා හිටියා මම හිටියා හරිද කොල්ලොත් එක්ක මුකුත් නෙමෙයි උඹලට මේ බයිනවන් මුකුත් නෙමෙයි බං අපි මේ ආපහු කියන්න ගෙන්නුවේ OC chat එක ඇබියුස් කරන්න එපා OC chat එකේ තියෙන අවශ්‍ය දෙයක් කතා කරන්න විතරයි ඊට අමතරව මේකේ කෙල්ලෝ ඉන්නවා ඇත්ත කෙල්ලෝ ඉන්නවා කොහොම කරත් ඒක ගෑනු කැරක්ටර් යන්නේ ඒක ඒ මිනිසුන්ට රෙස්පෙක්ට් එකක් දීලා කතා කරන්න ওই දේවල් තමයි කී හිටියේ හරිද සුප්‍රීම් හිටියේ ඇවිල්ලා එතකොට ඊට පස්සේ සුප්‍රීම් කිව්ව එකපාරට දැන් මට සයිනයිට් කියලා දින කාවත් වැඩිපුර ගන්නත් එපා කියලානේ අදාළ කෙනා විතරක් කරන් කතා කරන්න කියලානේ සුප්‍රීම් කිව්වා නෙලිය ඉන්නෝ නෙලිය මන් දැන් නෙලිය ගැන මම දන්නවනේ බං මම නෙලිය ගැන දන්නවා මම කිව්වා නෙලිය ඕනෙත් නෑ ඔයා ඉන්නවනේ මල්ලි ඔයා මේ ටික ගිහින් කියන්න ඒගොල්ලන්ට මේ කීපු ටික උඹලට විශේෂයෙන් කියන්න තියෙන මේ ටික විතරයි මුකුත් ඕක ආපහු කරන්න යන්න එපා එහෙම වුණොත් අපිට ඇක්ෂන් ගන්න වෙනවා කියන එක කියන්න තමයි මම ඔතන හැදුවේ කී හිටියේ හරිද ඊට පස්සේ නෙලිය ආව කඩාගෙන අරුව ගන්න කිව්වා නෙලියාව නෙලිය ආපු ගමන් බං එතන තනිකරම ඌ කතා කරපු ටෝන් එක සෑහෙන වෙනස් හරිද දැන් අතන අර කොල්ල වෙනම තුන් දෙනෙකුත් ඉන්නවා සුප්‍රීමුත් ඉන්නවා හරිද මූ එකපාරට තම්සල බොබෝ අයියේ මේම දෝයි තම්සල මාර ඩයන්ලෝයි කියලා ඌ පටන් ගන්න ගත්තා හරිද රැග්නට මල පැනලා රැග්නමට DM එකක් දාන බොබෝයි මං කතා කරන්න මං කිව්වා දැන් කතා කරන්න එපා උඹ ඔහොම ඉඳහන් මං කතා කරන්නම් බනින්න ඊට පස්සේ තමයි ඔය කතන්දරේ ඇති උනේ ඔය කේස් එක කතා කරන විදිහක් තියෙනනේ බං VC එකට ඇවිල්ලා දැන් මම කොච්චර අඳුරුම්කම වුණත් මොනවා වුණත් අපි හරියට කතා කරනවා නම් උන්ට කතා කරන්න බැරි කම නැහනේ ගහගන්න ඔය කතා කරන්න ඕනේ නැහනේ VC එකට ඇවිල්ලා මේ සරා VC එකට ගෙන්නන්නේ මොකක් හරි දෙයක් කියලා ඒක කතා කරලා යන්නනේ බං එතකොට ඌ දාලා තියන්නේ මට බයින එක නෙමෙයි බයින එක විතරයි නෑ දාලා තියෙන එන්න මම උඹට මම ඕක මං chat එකේ දාන්න තුඹට පර්සනලි මං කතා කරලා කියන්න හැදුවේ එක පැත්තක් විතරක් බලලා මුකුත් තීරණයක් ගන්න එපා හරිද හරිද මම එක පැත්තක් බලන්නේ නැහැ හරිද මට දැන් ඕක දැම්මන් පස්සේ අපි එදා මීටින් එක කරේ මොකක්ද කිව්වේ ස්ටාෆ් එකට බයින්නත් එපා ප්ලේ ස්ටාර්ට් බයින්නත් එපා කියලානේ ඔබ හිතපන් දැන් ඕක වෙන්නම් පස්සේ මගේ ඔළුව යන්නේ මොකක්ද මගේ ඔළුව නෙමෙයි නෑ ඒක හරි ඉතින් මං සාමාන්‍යයෙන් බං එහෙම ජීවිතේට බං සරා මේ අහපන් මං කාටවත් බයින්නේ නෑ ඔව් බැන්න විදිය මට සෙට් නෑ හරිද මම ඕම යන්නෙත් නෑ ඔබ දන්නනේ මම හිටියන මං කොහමද බැලලා යන්නේ කියලා මම ඊට අපන් එන්න බැලලා නෑ හරි දැන් ඔබගේ වීඩියෝ මට ආවන් පස්සේ මම දන්නේ නෑ දැන් උඹලට කලින් උඹ බැලලා තමයි උඹලට මේ උඹ බයින්නේ කියලා හරිද එතන හිටිය බං ඩ්‍රේවන් හිටිය එතකොට ඔය අපේ ඊයේ අර ඇම්බුෂ් එක ගිය පැත්තේ ලියෝන් හිටියා අර මේ ටයිලමල්ලි හිටියා හරිද උන් ඔක්කොම බං මං උන්ට මං ඉතින් අර කරපු දේවල් අපි කරන දේවල් උනුත් කියන ඔබ ඔබ ඇත්ත තමසි තමයි අපිට හොඳටම උදව් කරන එක මේකේ වෙන කවුරුත් අපිට උදව් කරන්න ඔහොම කතා කර කර හිටියා අපි හරිද ෆුල් ෆිට් එකේ ඒ කියන්නේ මුකුත්ම වචනයක්වත් කාටවත් කියන්න නැති වෙන මූ එක පාට ඇවිල්ලා බොරු නම් කියන්න බෑ රැග්නගෙන් නෙමෙයි අපේ කසුන් සංජය ඉන්න ඌගෙන කතා කරලා අහපන් ඌ ඇවිල්ලා ආපු ගමන් ඌ හැසිරුණු විදිය ෆුල්ම අවුල් එතන හරිද ඕම නෙමෙයි ඔය සිලෝන් එකේ වෙන්නේ මේක මෙහෙමයි ඔය සිලෝන් එකේ වෙන්නේ බස් එක නතර කරන ඕයි තමුසලට ඒක කරන්න බැරිද ඔය අපි 10ක් නේ තමුසලගේ 10ක් එනවනේ ඔයි ඔන්න බැන්න ඔක දැන් ඒ වැඩට ඔක මෙහෙම කරපන් හරි අපේ තාම නෑ නේද ඔකද මේ මොකද ජේල් බස් එකට තාම හරි රූල් එකක් නෑනේ අප්ඩේට් කරලා කොහෙවත් නෑ ඔක උතන වෙලා දින්න බං හරිද ඒක අප්ඩේට් කරලා දාපන් හරිද ඔක කට්ටියෙන් කතා කරලා විල්ල ඒක අප්ඩේට් කරලා විල්ල ලොකු වෙනස්මන්ට් එකත් එක්කම ජේල් බස් සිටුේෂන් එක දාපන් දැන් ඉතින් ඔකට කතා කරන්න බැරි මම ඔකට රූල් එකක් නැති හින්දා ඒකයි දැන් වෙලා තියෙන්නේ කච්චාරෝ ඊට පස්සේ දැන් මම ඕක අපේ පැත්ත බැලන්ස් කරන්න ඕන හින්දා තමයි මම කිව්වේ දැන් මේක අපේ පැත්ත යන්නේ මේ විදිහට තමයි ජේල් බස් එක ඒක කරන්න ඕන මේ විදිහයි කරන්න බැරි කෙනෙක් ඉන්නවා නම් ඉතින් ඒක වෙන තැනක ගිහින් කරන්න දැන් සිලෝන් එකේ මෙහි කියන්න ඕනේ නෑනේ බං සිලෝන් එකේ වෙනයි මේක වෙනයි
මංකෝ ඉතින් ඔයා එන සිලෝන් එකට ගිහින් සෙල්ලම් ගන්න මේක සෙල්ලම් ගන්න දෙන්න එපා කියලා මං ඔය ඕක කිව්වේ ඕකේ බං අර අවශ්‍ය ටික විතර මුන් කට් කරලා උඹට එවලා තින්නේ හරිද ඔව් එතකොට දැන් මම අර ඇඩ්මින් මොකද්ද නේම් ටැග් දාගෙන ගියා කියන එකෙත් බං ඕක ඇදලා ගන්න ඒ දන්නවද දැන් මුන්ට විරුද්ධව ටිකට් දෙකක් යනවා හරිද ගහපු අය අවුල් වගේක් තියෙන ටිකට් මම උඹට එවන්නම් ඒ වීඩියෝස් ටික ඒක වහං කරන්න තමයි දැන් ක්ලම්සි දන්නවා මංගාව අර POV ඌට මං කියලා දෙන්නේ මංගාව එක නැහැ කියලා හරිද POV එක මට පළවෙනි ඌ ටිකට් එක දාපු පළවෙනි දවසේම කිව්වා මේ බොබෝයි මට තමුසිව සස් නෑවෝයි තමුසික නෙමෙයි මට බලන්න ඕන ඇඩම්ම බලන්න ඕන ඇඩම් තමයි අපිට සස් කියලා එතන ඇඩම් ඇවිල්ලා පඳුරකට ගහනවා බං හරිද ඒක ඌගේ POV එක බලද්දි ඒක අන්එක්ස්පෙක්ටඩ් ඌ නිකන් ගහන්න ඇවිල්ලා හරිද එතන සස් නැහැ දැන් මූ දන්නවනේ මංගාව POV එක නැහැ කියලා ඒ හින්දා තමයි මුන් ඔය අර ටිකට් එක දිගටම අදින්නේ දැන් අර ටිකට් එක මුන්ගේ අනිත් ටිකට් දෙකම වහගන්න හරිද ඔන්න ඔය කේස් එක තමයි උතන යන්නේ එන්නම්ම මුන් බං වැඩක් මඹට එවන්නම් හරිද මේ බලපන් වැදෙන වැදිලි හරිද සරා බොබ්බම් බලලා ගියහන්කෝ දැන් මේ මුංග යවන්න නම් බං සෑහෙන දේවල් තියෙනවා අපි ගාව හරිද ඒත් මම මුන් පවුනේ කියලා බං මම සද්ද නොකර හිටියා මම මුකුත් කියන්න කරන්න ගියේ නෑ PD එකේ උන් අඬනවා හරිද මේ හුත්තලත් එක ගහන්න බෑ ගුඩ් ආයෙ එන්නේ නෑ සෙල්ලම් කරන්න මේ මුන් එක්ක සෙල්ලම් කරන්න බෑ කී ඒ කියන්නේ මුන් උඹලට ඔච්චර කරද යන්න මට දීපම රිපෝට් ටික මේ ඕපන් කරලා රිපෝට් ටික බලන්න යවලා දාපන් එච්චර ගන්න තියෙන මොකද මේ මට බයින්නේ මට බර්ටි බයිනවා බං හරිද දැන් මමනේ බං මුංග දැන් ගත්තේ සයිනයිට් කියලා සයිනයිට් තමයි කිව්වේ එහෙනම් ගනින් අර වොඩ්ඩොග්ගේ බයික් බයිපාස් කරපු විදිය කොහොමද කියලා කියනවනම් විතරක් ගනින් කියලා අන්තිම පාරට හරිද දැන් ඒක අරගෙන දැන් මට මුංග ඉස්සර දෙයක් වෙලා තින්නේ බං ඇත්තටම කර ගියා ගන්න දැන් ඔන්න බලපන් මම උඹට එවන්නම් හරිද මේ බලපන් සරා වැදෙන වැදිලි හරිද මට උඹම කියහන්කො බලලා එතකොට මුම් මේ මොකක්ද මේ සුද්ධ කරන්න ලෑස්ති වෙන්නේ කියලා ඒක තමයි මුන් කාවද පස්සේ බලන්නම් බා මොකද සර්වර් එක පොඩ්ඩක් ඉවර කරලා සර්වර් එක ස්ටොප් මේ ප්ලේස්ලට දෙන්න ඕනේ මේ ටික ටක් ගාලා මට මේ මට අර වීඩියෝ එක වින්ද මම උඹලට අර ස්ටොප් chat එක අරගෙන දැම්මේ මොකද අර ස්ටිබීටි නැක් කරන් කියලා තියෙන ඉඳන් මට ඔය RP වැඩකුත් නැහැ මට උඹලගේ ඔය රූල්ස් වැඩකුත් නැහැ හරිද මම කතා කරන්නේ අර බෑන් එකට මම දන්නේ නැහැ උඹලට කලින් බැල්ලවිල්ල ඔය ක්ලිප් එක විතරක් කරන් දාලා තියෙනවා කියලා හරිද ඕක බං තව පිටිපස් ඕකේ තව පිටිපස්සක් තියෙනවා හරිද මම ඒක උඹට දැන් කතා කරලා කිව්වේ ඒක නැත්තම් උඹ දන්නේ නැහැනේ දැන් උඹ හිතන්නේ මම බැන්න කියලානේ බං මේ මං එහෙම බයින්නේ නැහැ බං හරිද මං හොඳට කල්පනා කරලා බලලා අයි කරන්න ඕන දේ මං ලස්සනට කරනවා අරුන් එහෙම කතා කරපු හින්දා බං අපිටත් මල පැන්නා බැන්නර ආයි බයින්න යන්න එපා බං මේ උඹට තේරෙනවනේ බයින්න යන්න එපා හරි එනවා ඔව් නෑ එහෙම ඩිස්කනෙක්ට් කරලා දානවා වැඩ ඉවරනේ ඩිස්කනෙක්ට් කරලා දානවා වැඩ ඉවරයි බයින්න යන්න එපා අන්තිමට ඕව ක්ලිප් කරලා ඔය වීඩියෝ ටික බලපන් උඹ හරිද සෝෂල් මීඩියා දැම්මම පස්සේ උඹට තව සර්වර් එකක් තව උඹ දන්නවා උඹට ඔල්රෙඩි එකක් ගිහිලානේ තියෙන්නේ මේ තව ඒව යවා ගන්න ඕනේ නෑ බං ඒකයි කියන්නේ ඒත් උන්ට අරුන්ට ෆේවරේෂන් කියලානේ ඒත් අරුන්ට ෆේවරේෂන් කියලා යන්නේ ඒකෙත් වැඩක් නෑ කතා කරලා මට වීඩියෝ ටික දාලා දීපන් මම උඹට එව්වා ඔය වීඩියෝ ටික බලහන්කෝ කොහොමද කියලා වැදෙන විදිය කේස් ටයි සයිනයිට් මේ කවුරුද මෙගාමයින්ට යවන්න මම දාන්න පර්සනල් දාන්න හරියන්නේ නැහැ යවනවා නම් යමු මොකද කාර්දරයක් එන්න ඕනේ නැහැ මම මේ සයිනයිට් ඔව් මම සයිනයිට් කතා කරන්න PD එකෙන් බං කිසිදාක දැන් OC chat එකේ කොල්ල කුණහරපෙන් බයින හරිද මං කියලා තින්නේ මං කියපු හින්දා එකෙක් PD අපේ උන් ඇබියුස් කරන්නේ නැහැ බං බනින්න කරන්න යන්නේ නැහැ සද්දන කරුන් උන්ගේ සිටුේෂන් එක කළා උන් ලස්සනට බැක් වෙනවා එහෙම වෙලත් බං අරුන් අර විතර හැසිරෙද්දි බං අරුන් ඉවසගෙන ඉන්නේ නැහනේ තව PD එකේ උන් අපි කියන එක ඩෝන් කෙයා කරනවා ඊට පස්සේ බං උන් ඊට පස්සේ උන්ට ඕන විදිහට බයින්න ගන්නවා PD එකේ උන් දැන් තාම එහෙම ඇවිල්ලා නැහැ හරිද ඒක මං ඩ්‍රොප් කරලා තින්නේ 100%කින්ම ඒක ගොඩක් කොල්ලෝ ඉවසන්නේ නැහනේ හැමතිස්සෙම වෙද්දියෝක උන්ට මල පයින්නෝ අනිත් එක මුන් ගහද්දි බං වන් බුලට් වලින් ආමර යන ඒවා වැදෙද්දි කොල්ලොන්ට මල පයින්නෝ බං මං සෑහෙන ගේමක් දීලා මායි බිල්ලයි ඩ්‍රොප් කරගෙන ඉන්නේ ඕක ඒ කරලත් බං මුන් මේ පත්තිනේ මල වෙන්න හදනවා බං ඒකයි තියෙන අවුල ඒක තමයි මේ බලහන්කෝ මම ඔබ දාන්නම් පල්ලයට මම ඔබට එවලා තියෙන වීඩියෝ ටික හරි